දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ තැන්නපංගු ප්‍රදේශයේ පිහිටා තිබෙන රන්නිලේගම ගම්මානේ. ඉතින් මේ ගම්මානේ තියෙන ඉතාම සුන්දර තැනක් බලන්න තමයි දැන් අපි යන්නේ. තව අපි එක්ක මල්ලා දෙන්නෙකුත් ඉන්නවා. මේ ඉතින් යන්න තියෙන කැලේ පාරකින්. ඉතින් යන ගමන් බලමු මේ සුන්දරත්වයත් ඉඳගෙනම අපි බලමු යන්නේ කොතැනද කියලා. එහෙනම් වීඩියෝ එකත් එක දිගටම ඉන්න. අපි යන ගමන් කතා කරමු. ගයිස් කැලේ පාරකේ යන්න තියෙන මොකද මේ ප්‍රදේශය අර දිත්වා ඛේදවාචකයත් එක්ක පිවිසුම් මාර්ග බොහෝ ප්‍රමාණයක් අවහිර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මේ ගමටත් විශාල වශයෙන් බලපාලා තියෙනවා. ඉතින් ඒ තැනුත් බලා ගන්න පුළුවන්. එහෙමනම් අපි යන ගමන් බලමු කොහොමද කියලා. Hey. Yeah. කූණැල්ලෝ ඉන්නවද? ඇත්තටම? කමන්නේ කූණැල්ලෙක් කෑවා කියලා නේ. අන්න ඉතින් අපි කැලේ පාරේ යන ගමන් ඉන්නේ. අම්මනේ. ඉතින් මේ වල පේන ඉස්සරහින් දිත්වා ඛේදවාචකයත් එක්ක විශාල වශයෙන් වතුර ඇවිල්ලා උඩ තිබ්බ කන්දේ ගල් ඇවිල්ලා පල්ලෙහාටම ගිහිල්ලා තියෙනවා. එතනත් අපිට බලා ගන්න පුළුවන්. චින්න ලිස්සන වයින්ද පරිස්සම යන්න ඕනේ. වැටුනොත් එහම ආයේ sorry.com මේ පේන වලට කොච්චර ගල් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවද උඩ කඳු වලින් ඉන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඕ දැක්කම බය හිතෙනවා. ඔන්න ගයිස් ඔය වගේ ලයින් එකක් තියෙන ගස් පිටින් ඇවිල්ලා තියෙන ගස් පිටින් ගල් කළු ගල් ගලවගෙන ඇවිල්ලා තියෙන්නේ. වැටුනොත් එහෙම ඉවරයි ඔක්කොම. ගයිස් අවදානම් මාර්ගයක් පරිස්සමෙන් යන්න ඕන සීන් එකක් තියෙන. කොහමද දිත්තා කරපු වැඩ තමයි මේ පල්ලෙහාත් පෙන්නන්න ඔය ගමම්ම වෙනවනේ. එන්න ප්‍රපාතයක් තියෙන්නේ අර උඩ කඳු වලින් තනි කර ගලවගෙන මේ වල තියෙන ගස් පිටින්ම ගල් කළු ගල් නොමයි අවදානම් තියෙන මාර්ගයේ හිමීට යන්න ඕනේ. මොනවාද ආරන්නේ මැනිකක්ද මොකක් හරි chance එකක් වැදුනොත් නේද බා. ඔය වගේ තැන් වල කියන්න බෑනේ. තව යන්න දෙනවා මල්ලේ. කොහෙද මේ පැත්තෙන්ද? කැලේට අවතීර්ණ වෙලා යන්න යනවා. කැලෑ මාර්ගයේ පිවිසිලා තියෙන්නේ කූණැල්ලෝ ඉන්නවා. අමන්නේ මොනා කරන්නද කූණැල්ල එක්ක ආව කියලා මුත්. අඩෝ මගේ කූණැල්ල කෙල්ලිලා බා. හරි කමන්නේ. ඒක බොනවා ලේ අම්බානක. ඔව්. මන් දන්නේ. තව කොහෙල්ලද දන්නේ කමන්නේ. ගිහිල්ලා බලමු. කඳු සිකර මැදින් යන්න තියෙන්නේ. ඉස්සරවනේ. ලස්සන දැන් බලන්න ඉතින් කට්ටක් කන්න ඕනේ ඈ ලස්සනයි බලන්න ඔයාගේ මාසන ඕනේ ඉතින් ලස්සන දැන් බලන්න කට්ටකුත් කන්න වෙනවා අම්මට අපරාධනේ
පේනවනේ පුවක් ගස් වැටලා මිනිසුන්ට මාර විදියට කරදර වෙලා තියෙන්නේ මේ දිත්වා නිසා. දිත්වා කෙලියානේ. මෙහෙමයි කැලෑ මාර්ගයක යනකොටත් මරු හැබැයි. මොකද මේ ඒකෙත් වෙනම දෙයක් තියෙන්නේ. පාරවල් හදාගෙන යන්න ඕනේ. දැන් අපි ළඟයිද? ගමන ආන්තේට ඇවිල්ලා ඉන්නේ දැන්. ඔන්න ඉතින් අපි ගමනාන්තයට ළඟා වෙලා ඉන්නේ දැන්. තව පොඩ්ඩයි. ඉතින් මේ ස්වභාවික ස්ථානයක් මෙතන. ඉතින් ස්වභාවික ස්ථාන පිළිබඳව ඒ වගේම ඓතිහාසික තැන්, පුරාවිද්‍යාත්මක තැන් ඔයාලා බලන්න ආස නම් අනිවාර්යයෙන්ම අපේ YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. කැලේ ඇවිදිනකොට සුන්දර දේවල් ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේ තමයි කැලෑ මල්. ඉතින් කැලේට ආවෙන එක මල් වලට දැන් ඇහෙනවනේ සද්දේ. ඒ ජලයේ වතුරේ සද්ද ඇහෙනවද? Oh my god. Oh. කාලද? ඉතින් මාරම ලස්සන ලොකේෂන් එක. මොකද්ද මෙතන කියන්නේ? බේසන් වල. බේසන් වල. Wow. මේකද? නාන්න අපිට රෙදි ටිකක් අරන් එන්න. හරිද? නාන්න රෙදි ගනවන නාන්න තිබ්බ. ඔන්න ඉතින් දැන් අපි ඇවිල්ලා තියන්නේ ඉතින් කියන්නේ බේසන් වලනේ. බේසන් වල කියලා තමයි කියන්නේ. ඉතින් මාවටම ලස්සන ලොකේෂන් එකක්. නාන්න සුපිරිම තැනක් ඉතින්. උඩට යන්න පුළුවන්ද? උඩ අරගෙන තේරුම් නැහැ නේ. යන්න ඉතින් අමාරුයි යන්න පුළුවන්. අරෙන් ආයේ කැලෙන් ගියේ. ආස්තේ කොට වෙලා ඔත දිගේ යන්න ඕනේ. ඇතියද? තමයි යන්න ඕනේ. ඕන ඉස් බාන්න මාරම ලස්සනක් තියෙන්නේ. මාරම ලස්සන view එකක් තියෙන මෙතන. ඕනේ නේද? අවුලන්නේ. මේ කොහෙන උඩ කන්දේ නම් දෙන්නේ? ඉතින් බාන ස්වභාවිකව හැදිලා තියෙන මේ ජල පහරක් මාරම ලස්සනයි. ඉතින් මෙතන කියන්නේ බේසන් වල නාන්න නම් මාරම ලයින් එකක් තියෙනවා. පල්ලෙන් ඉස්සල්ල එකට. ඉතින් අනිවාර්යයෙන්ම මෙන්න මේ පැත්ත ඇවිල්ලා නාල කරලා යන්න පුළුවන් සුපිරිම පොට්ටයක් තමයි මේ පේන්නේ වල. ඉතින් පල්ලෙහා කොටස තමයි මේ වලට පේන්නේ. මාරම ලස්සනයි. කියන්නේ අර වතුර ඇවිල්ලා මෙතනින් පල්ලෙහාට වැටෙන ලස්සන දියැලක් වගේ. ඉතින් guys තව මොන කතාවද? පරිසරයත් එක්ක ජීවත් වෙනකොට පරිසරයට ආදරය කරනකොට මේ වගේ තැනක් දැක්කට පස්සේ හිත දැනෙන දේ කොහොම කියන්නද කියලා තේරෙන්නේ නැහැ. ඒක විඳින්නම ඕනි දෙයක්. මම ඔයාලා තව පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් පෙන්නන්නම්.
ලිස්සන ස්වරූපයක් තමයි තියෙන්නේ. පරිස්සමෙන් යන්න ඕනේ. ඉතින් මේ වගේ තැනක මෙහෙම නිදහස් ඉන්නවා කියන්නේ ඒක වෙනම දෙයක්. මනසට මාර නිදහසක් දැනෙන. ඉතින් මේ සද්දේ, මේ වතුර වැටෙන සද්දේ, ඒ සද්දේ පවා හිතට මාරම රිලැක්සින් ගතියක් දැනෙන්නේ. මේ වගේ සුන්දර තැන් වලට ආවට කමන්නේ අනිවාර්යයෙන්ම මේ දේවල් රැක බලා ගන්න ඕනේ. ඒ කියන්නේ අපි විවිධ අරන් එන විවිධ අපද්‍රව්‍ය මේ වගේ ස්ථාන වලට බැහැර කරනවා. ඉතින් ඒ වගේ දේවල් කරන්න හොඳ නැහැ. මේ වගේ දේවල් අපි රැක ගන්න ඕනේ. මම ඔයාලට කලින් කියනවා වගේම හැමදාම මම කියන්නේ ස්වභාව ධර්මයට ආදරය කරන ස්වභාව ධර්මය රැක ගන්න. ඒක තමයි අනිවාර්යයෙන්ම මිනිසුන්ගේ පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධකයක් කියලා මම විශ්වාස කරනවා. මම හිතනවා ඔයාලත් ඒ දේ විශ්වාස කරයි කියලා. මාරම ලස්සන තැනක්. එහෙමනම් guys අදට සමුගන යනවා මේ සුන්දර ස්ථානයේ සිට. මේ වගේ ස්ථාන පිළිබඳ වීඩියෝ නැරඹීමට කැමති නම් අනිවාර්යයෙන්ම අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ගැන අනිවාර්යයෙන්ම ඔයාලා කමෙන්ට් එකක් දාන්න කියලා ඉතාමත් ආදරෙන් මතක් කරනවා. එහෙමනම් ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.